ඉංග්‍රීසි ඉගෙන ගන්න තියෙන සාර්ථකම ක්‍රමයක් තමයි ඉංග්‍රීසි මූවීස්, ඉංග්‍රීසි කාටූන්ස්, ඉංග්‍රීසි කොමික් මෙන්න මේ වගේ දේවල් පාවිච්චි කරන එක. ඉතින් මම ගොඩක් වෙලාවට මෙන්න මේ දේවල් වලින් ඉංග්‍රීසි කියලා දෙන්න උත්සාහ කරනවා. මම අද ගෙනල්ලා තිනවා පුංචි කොමික් එකක කොටසක්. රයිට් බලන්න කොමික් එක. හරි. අපිට පේනවා තෝරයාගේ මිටිය ගන්න යන්නේ තෑනොස් බිම වැටිලා ඉන්නවා. සුපිරි වලියක් යන්නේ. සරලවම කිව්වොත්. සුපිරි වීරයෙකුගේ සුපිරිම දුෂ්ටයෙකුගේ අතර. හරි. මෙතනදි තෝර් මොකක්ද මේ කියන්නේ? Now I am gonna ace you out. Now I am gonna ace you out. මොකක්ද මේකේ තේරුම? අපි ඉස්සල්ලාම අවස්ථාව තේරුම් ගන්න ඕනේ. අපි දන්නවා සාමාන්‍යයෙන් තෝරට යාගේ මිටිය හම්බුනහම යාගේ බලය වැඩි වෙනවා. ඉතින් දැන් තෝරට යාගේ මිටිය හම්බෙන්න ඔන්න මෙන්න තියෙන්නේ. ඒකත් එක්ක තමයි යා කියන්නේ now I am gonna ace you out. මේකේ සිංහල තේරුම තමයි දැන් මම ඔයාව පරද්දන්නයි යන්නේ. දැන් මම ඔයාව පරද්දන්නයි යන්නේ. ඔන්න තෑනොස්ට කියනවා මිටිය හම්බෙන්න යන්නේ. දැන් මම ඔයාව පරද්දන්නයි යන්නේ. right. තෑනොස් මොකක්ද කියන්නේ අනිත් පැත්තට? Oh my god. I can't believe this. අනේ මගේ දෙයියනේ. එහෙම නැත්නම් අපෝයි. මට නම් මේක විශ්වාස කරන්න බෑ. මට මේක අදහ ගන්න බෑ. right. ඉතින් එයා එහෙම මවිතයට පත්වලා එහෙම කියනවා. මොකද එයා දන්නවා දැන් උත කෑමක් තමයි තියෙන්නේ කියලා ඉස්සරහටනේ. හරි. ඉතින් මේ කොමික් එකේ අවස්ථාවත් එක්ක මේ යන සංවාදේ තේරුම් ගත්තාම අපිට හොඳට මේක තේරෙනවා. පැහැදිලිද කතාව? එතකොට මේකෙන් මේ කියන දේවල් ඔයාලට ප්‍රායෝගික ජීවිතේ භාවිතා කරන්න පුළුවන්. නිවැරදි ඉංග්‍රීසි තියෙන්නේ. බය නැතුව මේවා පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මේ දෙපසේ මේ පාඩම විතරක් නෙමෙයි. තව පාඩමක් ඉගෙන ගන්න පුළුවන්. ඒක අපි වෙන වීඩියෝ එකකින් බලමු මොකක්ද මේ පාඩම කියලා.